සුබ දවසක් හැමෝටම. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන ළමයි මෙන්න මම ඕගොල්ලන්ට කතාවක් කියන්න කැමතියි. දෙවියන් වහන්සේගේ අත අල්ලන්නේ නැද්ද ඕගොල්ලන් තාම? දෙවියන් වහන්සේගේ අත අල්ලගන්න. දෙවියන් වහන්සේ කියන්නේ උතුම්ම කෙනෙක්. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මට ගොඩාක් දේවල් කරලා තියෙනවා. දෙවියන් වහන්සේ ඇත්තම අපිට ප්‍රේම කරනවා. අපි වෙනුවෙන් කුරුසේ බිය පිදුවා. ඒ වගේම අපිව ගලව ගන්න එතුමන් කොච්චර කැපකිරීම කරාද? අහසත් පොළවත් නැව්වේ රාජපලධාරී දෙවියන් වහන්සේ. එතුමන් අප වතුරද හැමදේම සපයපු දෙවියන් වහන්සේ. එතුමන්ගේ අත අල්ල ගන්න ඕගොල්ලෝ. ඇත්තටම කිව්වොත් මාර සහනයක් දැනේ. මොහොතක් එතුමන්ට යාඥා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මට ආශිර්වාද කරන්න කියලා. මොහොතක් යාඥා කරන්න. එතකොට ඔයගලන්ට සහනයක් දෙයි. යම්කිසි ප්‍රශ්නයකදී එතුමන්ගේ පිහිට ලැබෙනකොට ඔයගලන්ට ඇත්තම කිව්වොත් ලොකු සහනයක් දැනෙනවා. මට මෙහෙම හිතුණා ඒක පැහැදිලි කරලා දෙන්න. දෙවියන් වහන්සේ ඔබ සමග ඔබ වැටෙන්න දෙන්නේ නැහැ කවදාවත්. මේ ලෝකෙ මේ ස්වභාවයම කොච්චර නවල තියෙනවා. ගොඩාක් ලස්සන නාමයක් කරලා තියෙන සුන්දරයි. ඒ වගේම ළමයි එතකොට අපිට හැම සහනයක්ම දෙන්නේ දෙවියන් වහන්සේ. ඇත්තම කිව්වොත් දෙවියන් වහන්සේට යාඥා කරනකොට ස්වාමීනි ඔබ වහන්සේ මට සෑම දේ දුන්නාට ස්තුති කරන්න. හැම වෙලේම ස්තුති කරන්න. ඔබ වහන්සේට හැම වෙලේම ස්තුති කරනකොට අපිට ආශිර්වාදේ ගලාගෙන එනවා. ඉතින් මං අදට නවතිනවා. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක වැදගත් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕගොල්ලොන්ගේ අදහස මට කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් ඔබ සැමට ජේසු පිහිටයි. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝ ඕනි නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් තියලා යන්න. එහෙනම් ගිහින් එන්න.